කාම්කරුවගේ දරුවෝ. ඉතින් මේ දරුවෝ තමයි අර මේ Hi ළමයි, welcome to my YouTube channel. ඉතින් දැන් වෙලාව පාන්දර 4:45 විතර ඇති. අපි මේ ලස්සන ගමනක් යන්නේ ඔයාලවත් එකතු කරගෙන. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. යාළුවනේ පාන්දරම නැගිටපු නිසා හොඳටම නිදිමතයි. හොඳටම නිින්ද ගිහිල්ලා දැන් තමයි නැගිට්ටේ. ඉතින් channel බලද්දී හොඳටම එළි වෙලා කියන්නේ උදේ 6යි 4 කිට්ටු කරලා ඇති. ඉතින් අපි තාම යනවා. තාම කන්න නතර කළෙත් නැහැ. ඉතින් බලන්නකෝ අපි මේ කොහෙද යන්නේ කියලා. ඉතින් සමහර විට ඔයාලා අපි මේ යන දිහත් දන්නවා ඇති. ඉතින් අපි යන්නේ කොහෙද කියලා තාම මම කියන්නේ නැහැ. ඉතින් මේ අපි උදේට කන්න නතර කරපු තැන. ඉතින් එතන පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා මම හරිම ලස්සන හින්දා. ඉතින් බලන්නකෝ ඔයාලත් මේ පරිසරය හරිම ලස්සනයිද කියලා. ඉතින් යාළුවනේ දැන් අපි අපේ ගමනාන්තයට ටික ළඟා වෙමින් ඉන්නේ. ඉතින් අපි යන්නේ අද පදවිය බලයායවැව ධර්මපාර විද්‍යාලයේ පුංචි පැටවුන්ට පොත්පත් අධ්‍යාපන උපකරණ කිහිපයක් අරගෙන ඉතින් හරිම සතුටු හිතෙන ගමනක් තමයි අපි මේ යන්නේ. ඉතින් අපේ ප්‍රදේශයේ නැන්දලා මාමලා ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවගේ උදව් උපකාර ඇතුව තමයි හැම වසරකම මේ වගේ ගමනක් අපි සංවිධානය කරලා යනවා. ඉතින් අපි මේ පදවිය බලයායවැව පාසලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ කට්ටිය මේ විදිහට පාසලට යනකොට එයාලා හරිම ලස්සන උත්සවයක් සංවිධානය කරලා තිබ්බා මේ විදිහට. ඒ පුංචි පැටවු විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය අපිව හරිම ආදරයෙන් පිළිගත්තා. ඉතින් අනේ පව් අපි ටිකක් පරක්කුත් වුණා. ඉතින් එයාලා අපි එනකන් බලාගෙන ඉඳලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිය හරිම ලස්සන ආදරණීය පිළිගැනීමක් තමයි එයාලා අපිට දුන්නේ. යාළුවනේ මේ තියෙන්නේ පාසල් භූමිය. මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ තියෙන්නේ යාළුවා ක්‍රීඩා පිට්ටනිය කියලා තමයි කිව්වේ. ඉතින් ඔයාලා බලන්නකෝ. යාළුවා ඉතින් මේ ඉගෙන ගන්න පාසල ඉතින් පොඩි දරුවෝ ඉන්න. ඉතින් මෙයාලා අපිට හරිම ආදරණීය පිළිගැනීම දීලා අපිව හරි ආදරෙන් පිළිගත්තා. ඉතින් ඒකට ගොඩාක් ස්තුතියි. ඒ වගේම රසවත් තේපැන් සංග්‍රහයක්, ඒ වගේම දිවා ආහාරයකුත් අපිට දීලා අපිව සතුටු කරා. ඉතින් ඉස්සරහට බලන්න මොකද වීඩියෝ එක වෙන්නේ කියලා. ඉතින් අපිත් එක්ක මේ ගමනට සහභාගී වූ කට්ටියයි මේ ප්‍රදේශයේ දෙමාපියෝ හා කුඩා දූ දරුවෝ මේ විදිහට එයාලා ප්‍රධාන ශාලාවේ මේ වගේ අසුන් අරගෙන හිටියා. ඉතින් අපි එයාලට පුංචි සංග්‍රහයකුත් ලැහැස්ති කරලා තිබ්බා. ඉතින් අපේ ගමේ කට්ටිය මේ පුංචි පැටවුන්ට එක දෙන ආකාරය තමයි ඔයාලා දැක්කේ. ඉතින් මේ වගේ ලස්සන පොල් තෙල් පහනක් හදලා මේ වගේ ලස්සනට මේ වැඩසටහන සංවිධානය කරලා තිබ්බා. ඉතින් මෙතන නම් තියෙන්නේ ඉතින් අපේ කට්ටිය අරන් ගිය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ඒ වගේ කීපයක් තමයි මෙතන මේ තියෙන්නේ. මාගේ ගෞරවපූර්වක ස්තුතිය නිවාසායේ පිළිගැනීමට. ඒ වගේම මෙම උත්සව සභාවේ ආරම්භය ඉතින් යාළුවනේ මේ විදියට ආගමික වතාවත් වලින් පස්සේ පොල් තෙල් පහන් සිලු දාලලා මේ වැඩේ අපි ආරම්භ කරා. මේ ඉන්නේ ඒ පාසලේ විදුහල්පතිතුමා, ඊළඟට ආචාර්ය මණ්ඩලය, ඒ වගේම පුංචි දරුවෝ, ඒ වගේම අපිත් එක්ක මේ ගමනට සහසම්බන්ධ වුණ පිරිස. ඉතින් බලන්න මේ පුංචි පැටවුන්ගේ සතුට මොනවාද තියෙන්නේ.
සියලුම සම්ප්‍රදාය අවසරයි ආදරණීය දෙමාපියනි ගබ්දෙනි යෝමගේ සහෝදර ආචාර්යවරුන් අවසරයි මම දන්නේ පාසල ගැන හැදින්වීමක් කරන්න ඕන මේ පාසල 1-9 පාසල එක ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා 9ක් නැත්නම් 100ක් ගෝවියෝගේ සහ කාන්තාරෝගේ දරුවෝ මේ දරුවෝ තමයි අර අපේ ස්වාමීන් වහන්සේ වගේ අනාගත මූලික අධ්‍යාපනයේ පස්සේ ඉතින් බලන්නකො මේ පොල්තෙල් පහන් දැල්ලලා විදුහල්පතිතුමාගේ කතාවෙන් පස්සේ මේ පුංචි පැටව හරිම ලස්සන පූජා නැටුමකින් අපිව පිළිගත්තා. ඉතින් මේ පුංචි පැටව හරිම දක්ෂයි. ඉතින් ඔවත් දිගටම වීඩියෝ එක බලන් ඉන්න. ගොඩක් නැටුම් ගැයුම් තියෙනවා ඉස්සරහට. ඉතින් අනේ හරිම සතුටු දවසක් මට නම්. ඉතින් මාත් එක්ක ගිය අයටත් එහෙම වෙන්න ඇති. මේක බලන අයටත් ගොඩක් සතුටක් දැනේ කියලා මං හිතනවා. ඒක නිසාමයි මම මේ වීඩියෝ එක YouTube එකට දාන්න හිතුවේ. යාළුවනේ අපි ඉතින් මේ නැටුම් ගෑම් වලින් පස්සේ අපි ආපු වැඩේ ප්‍රධාන වැඩේ මෙයාලට අපි මේ පුංචි දුවා දරුවන්ට පොත්පත් හා පාසල් උපකරණ බෙදා දීම ආරම්භ කරා. ඉස්සෙල්ලාම අලුතින් එක වසරට යන්න ඉන්න පුංචි පැටවුන්ට තමයි අපි මේ පොත්පත් බෙදා දෙන්න පටන් ගත්තේ. ඉතින් ඔයාලට පේනවා ඇති යාළගේ අම්මලා තාත්තලා ඇවිල්ලා පුංචි පැටවුත් එක්ක මේ අපි ප්‍රදානය කරන පාසල් උපකරණ හරිම සතුටින් ලබා ගන්නවා. ඉතින් අනේ හරිම සතුටුයි ආයෙත් මම කියනවා. ඉතින් යාළුවනේ මේවා දැක්කෙති මාත් ආයේ පුංචි කාලේට ගියා වගේ හැඟීමක් දැනෙනවා. ඉතින් මටත් මතකයි මාත් එක වසර දෙක වසර ඒ වගේ හරිම පුංචි පන්ති වල ඉන්නකොට අපි හරි ආසයි කවුරු හරි පොත් පැන්සල් අලුතින් පැන්සල් පෙට්ටි ඒ වගේම බෑග් සපත්තු එහෙම දෙනවා නම් මං හිතන්නේ මේ වීඩියෝ එක බලන ඔයාලත් ඒ වගේ වෙන්න ඇති. පේනවා නේද යාළුවනේ. ඉතින් චූටි පැටවුන්ගේ වගේම අපිත් එක්ක ගමනට සහභාගී වෙච්ච කට්ටියගේ මූණේ තියෙන සතුට සිනහව මේ වීඩියෝ එකෙන් ඔයාලට දිගින් දිගටම බලා ගන්න පුළුවන් වෙයි. මං කතා කරනවට වැඩිය ඔයාලට මේකෙන් බලන්න පුළුවන්. ඉතින් මේ පුංචි පැටවුන්ගේ දෙමාපියන්ගේ අපිත් එක්ක ගමනට සහභාගී වෙච්ච අයගේ සතුට. ඉතින් ඇත්තටම මාර සතුටු දවසක්. ගොඩක් ලොකු පින්කමක් අපි කරගත්තා. ඉතින් ජීවත් වෙලා ඉන්න මේ කෙටි කාලෙට අපි යන තැනකටත් පොඩි හරි දෙයක් කරගත්තා කියලා මගේ හිතන ලොකුම ලොකු සතුටක් තමයි එදා දවසේ දැනුනේ. ඉතින් මේ වීඩියෝ එක එඩිට් කරද්දිත් මට ඒක තමයි අදටත් දැනෙන්නේ. ඉතින් ඔයාලත් බලන්නකො මේ පුංචි පැංචිගේ නර්තනය හරිම ලස්සනයි යාළුවනේ. හරිම දක්ෂයි එහෙ ඉන්න පුංචි පැටවෝ ඔක්කොම. ඉතින් ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා. බලන්නකො එයාගේ යාළුවෝ කට්ටිය එයාට දෙන සපෝට් එක. අපි සියලු දෙනා හිස මුදුනින් පිළිගන්නා බව ඉතාමත්ම ගෞරවයෙන් ආදරණීය
දෙමව්පියනි ඉන්න වෙලාවක මේ ගෞරවණීය ආදරණීය වැඩිහිටියන් සහ තරුණ පිරිසක් අද පැමිණියා අපේ දරුවන් සහ අප පොළගහේ. ඒ ඔවුන්ගේ උත්තරීතර වූ හැඟීම් කැටිකොට සංවිධානයක් හෝ සංවිධාන කිහිපයක් එක්ක මේ ආපු ගමන ඉතාමත් ඔබ විශ්වාස කරා මම යමක් කළ යුතුයි කියලා. ඔබ ඔබේ යුතුයකම ඉෂ්ට කරනකොට ඒ යුතුයකම වගකීම ඔබ ඉෂ්ට කරේ සමාජයේ ඔබේ උදව් අවශ්‍යම පිරිසකට කියලා මම නැවතත් මතක් කරනවා. ඔබත් එක්ක එකතු වෙච්ච පිරිස ආදරණීය ගෞරවනීය පිරිස පිනට කැමති අය ඔබ එක්ක රැඳෙන්නට ඇති. ඔබේ මේ සංකල්පය එක තැනක බීජයක් විදිහට හට ගන්නකොට ඒත් පොහොර වතුර යොදලා අවශ්‍ය පහසුකම් සලසලා අද වෙනකොට මහරුකක් කරන්නට විශාල පිරිසක් අතට වෙන්නට ඇති. ඒ සියලු දෙනාටම අනේක වාරයක් මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ ආදරණීය අම්මගේ ස්තුති කතාවෙන් පස්සේ ඉතින් අපි උත්සවයේ වැඩ කටයුතු ටික අවසන් කරලා ඉතින් යාළුවා අපිට දිවා ආහාරය සූදානම් කරලා තිබ්බා. ඉතින් ඒක හරිම රසවත්. ඒ වගේ මේකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපේ වැඩ කටයුතු ටික නිමාවටපත් කරලා ඉතින් අපේ ඉස්කෝලේ පාසල් දුවා දරුවන්ට විදුහල්පතිතුමා හා ආචාර්ය මණ්ඩලයට සමු දීලා ඉතින් අපි ආයෙ නැවතත් ගෙදර එන්න පිටත් වුණාට ඉතින් අපි අතරමැද්දේ යනවා පොඩි ගමනක්. ඉතින් ඒකත් බලන්නකො කොහෙද යන්නේ කියලා. ඉතින් හරිම ලස්සන තැනකට යන්නේ. මමත් පළවෙනි පාරට තමයි එහෙ ගියේ. ඉතින් ඔයාලත් ගිහින් තියෙනවා නම් මේ වීඩියෝ එක බලන කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ හොඳට අවුව පායලා තිබ්බට ඔයාලා දන්නවද මේ වෙලාව කීයද? හවස 3:04ට විතර ඇති. ඉතින් මාරම අවුව සැරක් ඒ වගේම හරිම ලස්සන වෙරළ තීරයකට තමයි අපි මේ ගියේ. ඉතින් මෙතනින් එහා පැත්ත ඊටත් එලි ලස්සන ඔය මම පෙන්නන මේ වීඩියෝ එකේ මේ තියෙන තැන මෙතන ඇවිල්ලා අරිසි මලේ වෙරළ තීරය. ඉතින් මෙතන ඔයාලට දැන් මේ වීඩියෝ එකේ බලාගෙන යද්දි පෙනෙයි චෛත්‍යයක්. ඉතින් අපි මේ පන්සලටත් ගියා. ඉතින් එතනටත් වැඳලා මේ වෙරළ තීරයේ සුන්දරත්වයත් විඳගෙන තමයි අපි ගෙදර යන්න පිටත් උනේ. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.